හරි. හොඳයි පුතේ අපි අද පැහැදිලි කරන්න යන්නේ මේ 11 වෙනි ධ්වනිය පාඩමේ. දැන් අපි දන්නවා ධ්වනි තරංග කියලා කියන්නේ අන්වායම තරංග විශේෂයක්. අංශු සම්පීඩන විරණ ඇති කරමින් අනිවාර්යෙන් මාධ්‍යයක් ඕනේ සම්ප්‍රේෂණය වෙන්න. දැන් කියලා දෙන්න යන්නේ ඔබට මේ තත්භාණ්ඩයක තාරතාව කෙරෙහි බලපාන සාධක. තාරතාවය කියලා කියන්නේ සංඛ්‍යාතය වෙනස් වෙලා යමක් වැයෙනකොට අපිට එහි කනට දැනෙන හඬ. මෙන්න මේ තාරතාවය ඩිපෙන්ඩ් වෙනවා රඳාපවතිනවා ප්‍රධාන කාරණා තුනක් මත. උන මම ක්‍රමයෙන් ඔබට විස්තර කරලා දෙන්නම්. දැන් ඔබට පේනවා මේ গিitar එකේ තත් කීපයක් තියෙනවා. තත් කීපයක් තියෙනවා එකිනෙකට වෙනස් හරස්කඩ වර්ගඵල වලින් ස්කප වෙනස් මේ වගේ. ඔන්න බලන්න මම දැන් මේකේ තියෙන යටම හීනි තත වාදනය කරනවා. ඔන්න බලන්න මේකේ උඩ තියෙන හරස්කඩ වර්ගඵලෙ වැඩි එක. හොඳින් අහගන්න. මේ හඬ දෙකේ වෙනසක් තියෙනව නැවත බලන්න. උනේ හඬ හීනි සැරයි තාරතාව වැඩි සංඛ්‍යාතය වැඩිනේ. දැන් මේක මහතයි මේ තත් හරස්කඩ වර්ගඵලයේ වැඩි. හරස්කඩ වර්ගඵලයේ වැඩි නිසා මොකද වෙන්නේ? එයාගේ හඬ තාරතාවය ගොඩක් අඩුයි. ඒක නිකන් අපිට ගැඹුරු බර හඬක් විදිහට දැනෙන්නේ. මේ වෙනස. ඒත් එකම අපි බලමු දිගත් වෙනස් කරන්න පුළුවන් අපිට මේ තත වාදනය කරන ගමන් වාදන ශිල්පියා මොකද කරන්නේ මේක දිග වෙනස් කරනවා වාදනය කරන ගමන් තාර්තාවේ නදාපාතේ ඊරම් කාරණාව තමයි තතේ දිග වෙනස් කරන්න පුළුවන් මේක වාද්‍ය ශිල්පියෙකුට නම් කරන්න පුළුවන් මට වාද්‍ය ශිල්පියෙක් නොවන නිසා කරන්න අමාරු ටිකක් මේක වාදනය කරලා ඔන්න දිග මෙතන ස්පර්ශ කරනකොට ටික වෙනස් වෙනවා. අනෙක් කාරණාව තමයි ඔබට පේනවා තාරතාවය කෙරෙහි තත් භාණ්ඩයක බලපාන ඊළඟ කාරණේ තමයි ආතතිය තතේ. තතේ ආතතිය වෙනස් කරන්න පුළුවන් මෙන්න මෙතනින්. මේ කොටස් කරකවලා මේ තත තද කරන්න බුරුල් කරන්න පුළුවන් අපිට. තද කරොත් ආතතිය වැඩි වුණොත් තාරතාවයත් වැඩි. හැබැයි තත බුරුල් වුණොත් තාරතාවයත් අඩු වෙනවා. එහෙනම් තාරතාවය කෙරෙහි බලපාන තත් භාණ්ඩයක තාරතාවය කෙරෙහි බලපාන ප්‍රධාන කාරණා තුන ඔබට මනවින් පැහැදිලි වෙන්නේ නැති මේ ක්‍රියාකාරකම තුලින්. එකක් තමයි තතේ හරස්කඩ වර්ගඵලය, අනෙක තතේ දිග, අනෙත් එක තමයි තතේ ආතතිය. හරස්කඩ වර්ගඵලය අඩු නම් තාරතාවය වැඩි. තතේ හරස්කඩ වර්ගඵලය අඩු නම් තාරතාවය වැඩි. තතේ දිග වැඩි නම් තාරතාවය අඩුයි. ආතතිය වැඩි නම් තාරතාවය වැඩි. පැහැදිලි නේද?